මචං එලාර පොඩ්ඩක් හිටපන්. බිසව කිව්වා යුද්ධයට යන ගමන් රීලෝඩ් එකක් දාන්න කියලා. අමතක වුණා. වසල හමාරයි. හයි කුවේනි නංගි. තනියම කපු කටිනවා වගේ. ෆ්‍රී වෙලාවට මැසේජ් කරන්න මගේ WhatsApp නම්බරය දෙන්නද? තිලිනිට දෙයක් තේරුම් කරනවට වැඩිය හොඳයි. අන්නාසි වත්තක් මැදින් සරම උස්සන් දුවනවා. ආනංගි කපු කටිනවා වගේ. ඔයා ඉමෝ ඉන්නවද? 500ක් දීපන්. ආන් අර දිමුතු කියන කඩප්පුලියව දැන් පොලිසියෙන් අල්ලන් ගිහිල්ලු. ගංජා ළඟ තියන් ඉද්දි අහුවෙලා. ඒකට අපේ සහන් කොල්ලා දහම් පාසලේ හෙඩ් පිපෙක්නේ. අනේ වාසනාවන්. මචං කසාද බඳින්න කලින් බලපන් කෙල්ල උයන්න දන්නවද කියලා. මම හේතුව කියන්නම් මේ ගින්න නිවලා ඉවර වෙලා. නංගි තුවාල වුණාද? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියා. තොගේ බෙල්ල කැඩිලා ගියේ නෑනේ. NS පදින කුඩා මොලයෝ හිතන් ඉන්නේ ඒක තරම් වේගෙන් යන බයික් නෑ කියලා. NS නෙවේ. ඕකේ නම දිග ඇරලා නිවන් සුවේ කියලා ගහගනි. උබලා ඉස්සර මාව මතක් කළාලු නේද බං? මමත් ආසාවට ඒ ඇපල් ගහ යටට ගියේ නෑ බං. මටත් කැරිම වැඩක් වුණේ. උබලා හිතන්නේ මම මේකෙන් කාට කතා කළා කියලාද? මගේ කෑල්ලට බං. මගේ කෑල්ලට. ඔයාලා මේකෙන් බලන්නේ දුර තියෙන දේවල් නේද? මම මේක හැදුවේ ගෑනු නාන දිහා බලන්න. දෙයියනේ. මට තව කොච්චර වෙලා මේක කරන්න වෙයිද? ඌ මම මැරුණට පස්සේ මගේ මොලේ අරන් ගියා. ඔයාගේ මොලේ නැති යාළුවෝ ටැග් කරලා අහන්න එයා ළඟද කියලා. තෙත ජෝකා අයන් කරද්දී එන පරාට සුවද තමයි මේ ලෝකේ මම ආසම සුවද. ස්තුතියි වැහි දෙවියනි. ඇල්කොහොල් සම්බන්ධයෙන් තරුණ පරපුරට දෙන අවවාදය කුමක්ද? ඇල්කොහොල් වලට අනිවාර්යෙන් අයිස් කැට දාලා බොන්න.